සුබ දවසක් හැම දිනාටම මම හිඳ නිලධාරිණී නිලුකා සමරරත්න මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආඝාතය ගැන. විවාහයේදී මේකට අපි කියනවා අංශ භාගය කියලා. නමුත් අංශ භාගය කියන්නේ අත කකුල පණ නැතිවීම පමණයි. ආඝාතය කියලා කියන්නේ රෝග ලක්ෂණ කිහිපයකම එකතුවක්. මේක මොළයේ ඇතිවන සංසිද්ධියක් නිසා තමයි ආඝාත තත්ත්වයක් ඇති වෙන්නේ. මොළයේ ඕනම ලේනාරයක් යම් හේතුවක් නිසා අවහිරතාවයට පත් වුණොත් ඒකට අපි ආඝාතය කියලා කියනවා. මෙම අවහිරතාවය ඇති වෙන්න පුළුවන් ප්‍රධානම හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ලේ කැටියක් හිරවීම නිසා හෝ ලේනාරයක් පුපුරා යාම නිසා සිද්ධ වෙන්න පුළුවන්. එතකොට අපි බලමු ආඝාත තත්ත්වයක් ඇති වෙන්න බලපාන හේතු මොනවාද කියලා. දියවැඩියාව තියෙන අයට එන්න පුළුවන්. ප්‍රෙෂර් තියෙන අයට, කොලෙස්ටරෝල් තියෙනවා නම්, අධික මත්පැන් පානය සහ අධික දුම් පානය කරන අයට මේක ඇති වෙන්න පුළුවන්. එතකොට අපි බලමු රෝග ලක්ෂණ මොනවද කියලා. එතකොට අපේ මොළය මධ්‍යස්ථාන විදියට තමයි ක්‍රියා කරන්නේ. එක එක ප්‍රදේශවලින් එක එක කාර්යයන් තමයි සිදු කරන්නේ. එතකොට මේ වෙන තැන අනුව රෝගියාට රෝග ලක්ෂණ එකක් හෝ කීපයක් එන්න පුළුවන්. එතකොට අපේ ඇස් පෙනීම පාලනය කරන මධ්‍යස්ථානයට අදාළව ලේ සපයන, රුධිරය සපයන ලේ නහරය යම් අවහිරතාවයකට පත් වුණොත් ඒ රෝගියාගේ පෙනීමේ වෙනසක් හෝ පෙනීම නැති වී යාම වෙන්න පුළුවන්. පෙනීමේ වෙනසක් කියලා කියන්නේ එක දෙකක් වෙලා පේන්න පුළුවන්. ඩබල් විෂන්, නැත්නම් බ්ලර්ඩ් විෂන්, පෙනීම බොඳ වෙලා යන්න පුළුවන්. එහෙම නැත්නම් පෙනීම නැති වී යාම සිද්ධ වෙන්න පුළුවන්. සමහරුන්ට මතකය පාලනය කරන මධ්‍යස්ථානයේ මෙවැනි ආඝාත තත්ත්වයක් ඇති වුණොත් එම රෝගියාගේ මතකයේ වෙනසක් හෝ මතකය නැති වී යාම සිද්ධ වෙන්න පුළුවන්. සමහරුන්ට ගිලීම පාලනය කරන මධ්‍යස්ථානයට අදාළව යම් හානියක් සිද්ධ වුණොත් එම රෝගියාගේ ගිලීමේ වෙනසක් හෝ ගිලීම නැති වී යාම සිද්ධ වෙන්න පුළුවන්. සමහරුන්ට කතාව ගොත ගෙහෙන්න පුළුවන්. කතා කරනකොට අපිට හරියට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කතාව නැති වී යාම සිද්ධ වෙන්න පුළුවන්. සමහරුන්ට අත කකුල හිරිවැටීම හෝ පණ නැතිවීම මෙය අපේ වම් අතයි කකුලයි පාලනය කරන්නේ එක මධ්‍යස්ථානයකින්, දකුණු අතයි කකුලයි පාලනය කරන්නේ තවත් මධ්‍යස්ථානයකින්. මේ නිසා බොහෝ විට එක පැත්තක් පණ නැතිවීම සිද්ධ වෙනවා. සමහරුන්ගේ ලොකු ආඝාත තත්ත්වයන් වලදී අත කකුල දෙපැත්තම වම් පැත්තත් දකුණු පැත්තත් දෙපැත්තම පණ නැතිවීම උනත් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට අපිට තේරෙනවා මෙය මොළයේ ඕනම තැනක වෙන්න පුළුවන් ආඝාත තත්ත්වයක්. ඒ වෙන තැන අනුව රෝග ලක්ෂණ වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු ප්‍රතිකාර මොනවාද කියලා. දැන් ආඝාත තත්ත්වයක් ඇති වුණොත් දියවැඩියාව, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්, අධික මත්පැන් පානය කරන, අධික දුම් පානය කරන, අධික තරබාරු කෙනෙක්ගේ පෙනීමේ වෙනසක් කියනවා නම්, නැත්නම් මතකයේ වෙනසක් පෙන්눔 කරනවා නම්, ගිලීමේ වෙනසක් තියෙනවා නම්, කතාවේ වෙනසක් තියෙනවා නම්, අත කකුල පණ නැති වෙලා ලෙඩා ඇවිදිනකොට එකපාරම වැටෙනවා නම් ආඝාත රෝග ලක්ෂණ පෙන්눔 කරොත් එම රෝගියාව අපි පැය 3ක් ඇතුළතවත් මහ රෝගවලට එක්ක යන්න උත්සාහ කරන්න ඕනේ. මොකද අපි ඉක්මන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත වෙනවා නම් මතක තියාගන්න ඕනේ පැය 3ක් ඇතුළතවත් හොස්පිටල් එන්න ඕනේ. කියන්නේ අපේ මොළය වගේම තමයි හෘදය වස්තුවත් වැඩ කරන්නේ, හાર્ට් එකත්. හાર્ට් ඇටැක් එකක් වුණත් පැය 3ක් ඇතුළතවත් හොස්පිටල් එන්න අපි උත්සාහ කරන්න ඕනේ ඉක්මන් ප්‍රතිකාර සඳහා නම්. දැන් බොහෝ අය කරන වරදක් තමයි අද උදේ 10ට වෙන දෙයට හෙට උදේ 10ටවත් තමයි ඇඩ්මිට් වෙන්නේ. නැත්තම් එයා බලනවා අද දවසත් බලලා සනීප වෙනවද කියලා බලලා ඊළඟ දවස් තමයි රෝහල්ගත වෙන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ රෝහල්ගත වීම පරක්කු වෙනවා වගේම ප්‍රතිකාරත් පස්සට සනීප වෙන්න ගත වන කාලය, සුව වීමට ගත වන කාලයත් පස්සට යනවා. ඒක නිසා පුළුවන් තරම් අපි උත්සාහ කරන්න ඕනේ ඉක්මනින් රෝහල්ගත වෙන්න. එතකොට ලේ කැටියක් හිර වෙලා නම් ඒ ලේ කැටිය දිය වෙන බෙහෙත් දෙන්න පුළුවන්. CT ස්කෑන් එකක් කරලා බලනවා. එතෙන්දී අපිට පේන්නේ ලේ ගැලීමක් තියෙනවද කියන එක තමයි. එතකොට ලේ කැටියක් හිර වෙලාද කියන එක ඒ වෙලේ බලා ගන්න බෑ. ඒ මොහොතේ ගන්න CT එකෙන්. ලේ ගැලීමක් තමයි අපිට එක්ස්ක්ලූඩ් කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට ලේ කැටියක් හිර වෙලා නම් අනිකුත් සායනික ලක්ෂණත් සලකා බලලා අදාළ විශේෂඥ වෛද්‍යතුමා තීරණය කරනවා ලේ කැටියක්
දිය කරන බෙහෙත් දෙන්න පුළුවන්ද කියලා. එතකොට ලේ කැටියක් හිර වෙලා නම් අංශ භාග තත්ත්වයකට ගොදුරු වෙලා නම් රෝගියා අපිට ඒ ලේ කැටිය දිය කරන බෙහෙත් දුන්නොත් නැවතත් සමහර වෙලාවට නැවත යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන් වෙනවා. සමහර වෙලාවට තවත් රෝග ලක්ෂණ ඉතුරු වෙලා රෝගියා යම් තරමකට සුවය ලබන අවස්ථාවක් තියෙනවා. එතකොට ලේ ගැලීමක් සිද්ධ වෙලා නම් අපි ඒ ලෙඩාව ශල්‍ය කර්මයකට සූදානම් කරන්න ඕනේ. ලොකු ලේ ගැලීමක් නම් එතකොට ශල්‍ය කර්මයකින් සඳහා රෝගියාව අපි සූදානම් කරලා යවනවා ලේ ගැලීම නවත්තන්න සහ ඉවත් කරන්න. නැත්නම් පොඩි ලේ ගැලීමක් නම් ඒක නැවත මොළයට අවශෝෂණය කරගන්න උරා ගන්නවා. එතකොට ඒ අපේ නියුරෝ සර්ජන් මහත්තයෙක් බලලා එතකොට ඒ අදාළ විශේෂඥ වෛද්‍යතුමා තමයි තීරණය කරන්නේ ලේ ගැලීමක් තියෙනවා නම් ඒකට මොකද කරන්න ඕන ප්‍රතිකාරය කියලා. එතකොට දැන් කලින්ම ඉක්මනට පැය 3ක් පැය 4:00මාරක්වත් ඇතුළත එන රෝගියෙක්ට ලේ කැටියක් හිර වෙලා නම් අපිට බෙහෙතක් දෙන්න පුළුවන්. බෙහෙත් ටිනෙක්ටපේස් එහෙම නැත්නම් ඇල්ටපේස් කියන වගේ ඉන්ජෙක්ෂන් එකක් දීලා බෙහෙතක් විදලා ලේ කැටිය දිය කරලා නැවත රෝගියා යථා තත්ත්වයට පත් කරගැනීමේ යම් හැකියාවක් තියෙනවා. නමුත් පැය 4:00මාරකටත් පස්සේ එන රෝගියාට ලේ කැටියක් හිර වෙලා තිබුණත් ඒ බෙහෙත දෙන්න බෑ. එතකොට ඔබට ගැටලුවක් තියෙන්න පුළුවන්. අපි පැය 6කින් විතර ආවේ අපිට ඒ බෙහෙත දුන්නේ නැහැ. ලේ කැටිය දිය කරන බෙහෙත දෙන්න බැරි වුණා. ඒක අසාධාරණයි කියලා. නමුත් ගොඩක් පාරක් වුණාට පස්සේ ඒක දීලා වැඩක් නැහැ. මොකද හේතුව මොළයේ එම කොටස දැන් අපි ලේ කැටියක් හිර වෙලා නම් මේ අදාළ මධ්‍යස්ථානයට ලේ ගමන නවතිනවා. එතකොට ලේවල ප්‍රධාන වශයෙන්ම ගමන් කරන්නේ සීනි සහ ඔක්සිජන් කියන එක. එතකොට මෙතෙන්දී ඔක්සිජන් නැතිවීම නිසා තමයි ඒ කොටස මිය යන්නේ. එතකොට අපේ ඇඟේ හැදිලා තියෙන කුඩා මේකකයේ සෛල කියලා කියනවා. මෙම සෛල මිය යාම ඉක්මනින් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් හොඳම ජීවී කාලය තියාගෙන ඉන්න සෛලයක් විනාඩි 10ක් 15ක් වගේ කාලයක්. එතකොට අපි පැය 3ක් නැත්නම් පැය 4:00මාරකුත් බලනවා. ඊට පස්සේ කොටස මැරිලා ඉවරයි. ඒක නිසා දැන් අපි ලේ කැටියක් දී කරන බෙහෙතක් දෙනවා නම් පැය 3ක් ඇතුළතවත් නැත්නම් පැය 4:00මාරක් ඇතුළතවත් දෙන්න ඕනේ. ඒක ඉතා ඉක්මනට දෙන්න ඕනේ. අපිට ඉක්මනින් දෙන්න පුළුවන් තරමට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. නැත්නම් ලේ කැටිය දිය කරා කියලා ලේ ගමන නිවැරදි කරා කියලා එම කොටසට නැවත ජීවිතත්වය ලබා ගන්න බැරි වෙනවා. කොටස මිය ගිහින් ඉවරයි. නිසා පාරක් වෙලා දීලා වැඩක් නැහැ. ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ ඉක්මන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත වෙනවා නම් පැය 3ක් ඇතුළතවත් හොස්පිටල් එන්න ඕනේ. ආඝාත තත්ත්වයක්, heart attack එකක්, හෘදයාබාධයක් වගේ ලක්ෂණ පෙන්වන්න කරනකොට ඉක්මනින් රෝහල්ගත වීම ඉතාම වැදගත් වෙනවා. ප්‍රතිකාර අපි හොස්පිටල් එන්න පාරක් වෙනවා වගේම ප්‍රතිකාරත් නැත්තම් පස්සට යනවා. සුව වීමත් කල් යනවා. ඊළඟට අපි බලමු දැන් යම්කිසි රෝගියෙක් අපි පරක් වෙලා ආවා. දැන් හදිස්සි අනතුරු අංශයේ ඉන්නවා. ඒක අත කකුල පණ නැති වෙලා එහෙම නැත්නම් ගිලීමේ ප්‍රශ්නයක් එක්ක නැත්නම් කතාවේ ගැටලුවක් තියෙනවා. පෙනීමේ වෙනසක් තියෙනවා. ගැටලුවක් එක්ක ඉන්නවා නම් ඊළඟට අපි දැන් මොකද කරන්නේ? ඊළඟට තමයි වාට්ටුවට රෝගියා ඇතුල් කරන්නේ හදිස්සි අනතුරු අංශයෙන්. අපි ලෙඩෙක් ආවහම මුලින්ම අපි උත්සාහ කරන්නේ අත කකුල පණ නැති වෙලා නම් ඒකට බෙහෙත් කරන්න කලින් අපි මුලින්ම කරන්නේ රෝගියාගේ මොකද්ද ආඝාත තත්ත්වය ඇති වෙන්න බලපාන හේතුව කියලා හොයාගන්න උත්සාහ කරනවා. දියවැඩියාව තියෙනවද? සීනි මට්ටම කොහොමද කියලා බලලා සීනි ලෙවල් එක වැඩි වෙනා නම් ඒ නෝමල් කරගෙන තමයි ඊටු ප්‍රතිකාර පටන් ගන්න ඕනේ. නැත්නම් අර ඇඟේ වැඩි වෙලා තියෙන සීනි මට්ටම නිසා නැවත ආඝාත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ප්‍රෙෂර් තියෙන ලෙඩෙක් නම් ප්‍රෙෂර් නෝමල් කරගෙන ඉන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ තමයි අපි වෙච්ච හානිය වළක්වන්න ප්‍රතිකාර කරන්න ඕනේ. කොලෙස්ටරෝල් තියෙනවා නම් කොලෙස්ටරෝල් නෝමල් කරගෙන ඉන්න ඕනේ මුලින්ම. ඒ සඳහා ප්‍රතිකාර කරන්න ඕනේ. ඊළඟට අපි වෙච්ච හානිය වළක්වන්න නම්
දැන් අපි දෙන බෙහෙත් පෙති වලට බෑ. බෙහෙත් වලට බෑ මේ හානිය වළක්වන්න. එහෙමනම් මොකද කරන්න ඕනේ? අපේ හැම ලෙඩාටම එක්සර්සයිස් වලට යොමු කරනවා. තමන් තියෙන අදාළ රෝග තත්ත්වය රෝග ලක්ෂණ අනුව. එතකොට නමුත් දැන් සමහර රෝගීන් මෙම අවස්ථාවේදී අගත් තත්ත්වයක් ඇති වුණාම ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමු වෙනවා. එහිදී නමුත් ආයුර්වේද ප්‍රතිකාර කරන්න ගියාට ඒ වෙලේ ඇඟේ සීනි මට්ටම කොහොමද කියලා, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් මට්ටම කොහොමද කියලා හරියට පරීක්ෂා වෙන්නේ නැති වුණොත් ඒ ලෙවල් එක ඇඟේ වැඩි වෙලා තියෙනවා නම්, ප්‍රෙෂර් වැඩි වෙලා තියෙනවා නම් නැවත මේ වගේ ආඝාත තත්ත්වයන් එම රෝගයාට ඇති වෙන්න පුළුවන්. ඒක නිසා මුලින්ම මෙම ලේවල සීනි මට්ටම, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් ඒ වගේ දේවල් බලලා ඒව නෝමල් කරගෙන ඕන ලෙඩාට වෙච්ච හානිය වළක්වා ගන්න ඊළඟට කටයුතු කරන්න ඕනේ. එතකොට අපි හිතමු උදාහරණයක් විදිහට අත කකුල කන්න නැති වෙලා තියෙන රෝගියෙක් නම් එයා ඒකට අදාළව එක්සර්සයිස් මිස් කෙනෙක්ට හරි මහත්යෙක්ට හරි අපි යොමු කරනවා. එතකොට ඒ එක්සර්සයිස් වලින් නැවතත් යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන් වෙන්නේ. අපි දෙන බෙහෙත් වලින් කරන්නේ නැවතත් ආඝාත තත්ත්වයන් ඇඟේ ඇතිවීම වළක්වලා ලෙඩේ පාලනය කරලා දෙන එක තමයි අපි කරන්නේ. එතකොට එක්සර්සයිස් වලින් කොහොමද මේ අංශභාග තත්ත්වයන් හොඳ කරගන්නේ කියලා බලමු. දැන් සාමාන්‍යයෙන් මේ අතක් කකුලක් පණ නැති වෙලා තියෙනවා නම් එයාගේ අත කකුලේ මොනවා හරි ගැටලුවක් තියෙනවද නැහැ නේද? එතකොට අත කැඩිලාද, අත තුවාල වෙලාද, අත උස්සන්න බැරි, කකුල උස්සන්න බැරි මොනවා හරි අතේ ගැටලුවක් තියෙනවද කකුලේ? එහෙම නැහැ. එතකොට අත කකුල පණ නැති වෙලා තියෙන්නේ අපේ මොළය වැඩ කරන්නේ හරියට කමාන්ඩ් කෙනෙක් වගේ. මොළයෙන් කරන්නේ අදාළ මධ්‍යස්ථානයෙන් කරන්නේ පණිවිඩ එවන එක. කියන්නේ දැන් අපේ අත උස්සන්න ඕනේ නම් අපිට තේරුම් නැති වුණාට පණිවිඩයක් එවන්න ඕනේ මොළයෙන් අත උස්සන්න කියලා. මේක තප්පරෙන් 1000න් එකක් වගේ පොඩි කාලයකදී එනවා. ඒක නිසා අපිට ඒක තේරෙන්නේ නැහැ. නමුත් මොළයේ මධ්‍යස්ථානයේ පණිවිඩයක් එවන්න ඕනේ අත උස්සන්න, කකුල උස්සන්න කියලා. දැන් තියෙන ගැටලුව තමයි මේ ලෙඩාගේ එම අදාළ මධ්‍යස්ථානය අඩපණ වෙච්ච නිසා, මිය ගිහින් තියෙන නිසා ඒ කොටස දැන් පණිවිඩේ වණ්ඩ කෙනෙක් නෑ. අත උස්සන්න කියන්නේ කෙනෙක් නැති ගැටලුව තමයි තියෙන්නේ. කකුල උස්සන්න, කකුල හොලවන්න කියන්නේ කෙනෙක් නැහැ. නමුත් එක්සර්සයිස් වලින් කරන්නේ අපි මේක අනිත් පැත්තට රිවර්ස් කරලා යවන එක තමයි කරන්නේ. අපි කියනවා පුළුවන් අතින් අල්ලලා බැරි අත උස්සන්න කියලා. පුළුවන් අතින් අල්ලලා බැරි කකුල උස්සන්න කියලා. එතකොට මේක එක්සර්සයිස් මිස් කෙනෙක් හරි මහත්යෙක් හරි කෙනේ වාර ගාන දවසට කරන්න ඕනේ. දවසට එකපාරක් දෙපාරක් කළා හරියන්නේ නැහැ. මොකද දැන් අපි දැන් හදන්නේ අතින් පණිවිඩයක් යවන මොළයට අත උස්සන්න ඕනේ කියලා. කකුලෙන් පණිවිඩයක් යවන මොළයට කකුල උස්සන්න ඕනේ කියලා. මේ පණිවිඩය අපි දවසට මේ එක්සර්සයිස් එක දවසට 20 වතාවක් කරන්න කිව්වොත් අපි ඒක එකක් දෙකක් කරලා හරියන්නේ නැහැ. දවසට 20ක් 25ක්වත් කරන්න ඕනේ. නමුත් ඒක 60 වතාවක් විතර කරන්න එපා. එහෙම කරන්න අවශ්‍ය නැහැ. අපි මොළයට පණිවිඩයක් යවනවා නැවතත් අපිට අත උස්සන්න ඕනේ, කකුල උස්සන්න ඕනේ කියලා. මේ පණිවිඩය අපි දිගින් දිගටම මොළයට යවන්න ඕනේ. එහෙම නැත්නම් දැන් මොළේ ඒ අදාළ මධ්‍යස්ථානය අඩපණ වෙච්ච නිසා මොළය හිතනවා එයාට අත කකුල ඕනේ නෑ කියලා. දැන් අපි ඇඳට වෙලා හිටියොත් අත කකුල පණ නැති වෙලා නැත්නම් කතාව නැති වෙලා නැත්නම් පෙනීම නැති වෙලා අපි උත්සාහයක් නොකර හිටියොත් මොළය හිතනවා දැන් එයාට ඒ කොටස අවශ්‍ය නැහැ කියලා.